ආයිබෝවන් දරුවනේ අද අපි මේ සූදානම් වෙන්නේ හරිම අපූර්ව කතාවක් ඒ වගේම අපේ ජීවිතයට ගොඩක් සමීප වෙන මාතෘකාවක් ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වෙන සරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලාගේ කතාව. දරුවනේ මේක නිකන් කතාවක් නෙවෙයි හරියටම ඔයාලා වගේම කුඩා කාලයේ ඉඳන් එකට හැදුණු වැඩුණු එකට සෙල්ලම් කරපෝ යහළුවන් දෙදෙනෙක්ගේ පුදුමාකාර ජීවිත කතාවක්. පොඩ්ඩක් හිතලා බලන්නකෝ සාමාන්‍ය විදිහට ගමේකට දුවලා පැනලා හිටපු යහළුවන් දෙන්නෙක් කොහොමද මුල බුද්ධ ශාසනයේම ශ්‍රේෂ්ඨතම ශ්‍රාවකයන් බවට පත්ුනේ? හිතාගන්න තමාරුයි නේද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ හැංගිලා තියෙන්නේ මෙයාලගේ අපූර්ව මිත්‍රත්වය සහ ලොකු කැපවීම ඇතුළෙමයි. අපි බලමු මේ ලස්සන ගමන කොහොමද පටන් ගත්තේ කියලා. හරි. අපේ කතාවේ පළමු කොටසින් අපි බලමු මේ සැබෑ මිත්‍රාන්ගේ සත්‍යය හොයාගෙන යන ගමන ආරම්භ වුණේ කොතනින්ද කියලා. රාජගහ නුවර අසල තිබුණා උපතිස්ස සහ කෝලිත කියලා ගම් දෙකක්. මේ ගම් දෙකේ හිටපු ප්‍රධානම ධනවත්ම පවුල් දෙකක තමයි උපතිස්ස සහ කෝලිත කියන තරුණයන් දෙන්න ඉපදුනේ. මෙයාලා පොඩි කාලේ ඉඳලම හරිම කිට්ටු යාළුවෝ. දවසක් මේ දෙන්න ගිරක් ගස මැජ්ජ කියන ලොකු සැනකෙලියක් බලන්න ගියා. දැන් ඔයාලා නම් තාසයිනේ සැනකෙලිය බලන්න යන්න. හැබැයි මේ නාට්‍ය බලද්දි උපතිස්ස එකපාරටම කෝලිතට මෙහෙම කියනවා මිත්‍රය බලන්නකෝ මේ නටනා ගායනා කරන අය තව ටික කාලෙකින් මේ හැමෝම මැරිලා යනවා නේද? ඉතින් මේ හිස් විනෝදයෙන් කිසිම තේරුමක් නෑ නේද? එතකොට කෝලිතට ඊට එකඟ වෙලා කියනවා "ඕ මිත්‍රයා ඔයා හරි. අපේ ජීවිතවල මීට වඩා ගැඹුරු අරමුණක් තියෙන්න ඕනේ" කියලා. අන්න එතනින් තමයි මෙයාලට තේරුනේ සදාකාලික සතුටක් හොයාගෙන යන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දෙන්න සත්‍ය හොයාගෙන යන්න තීරණය කරා. හැබැයි යන්න කලින් එයාට අපූරු කිවිසුමකට ආවා. උපතිස්ස තරුණයා කෝලිතට මෙහෙම පොරොන්දුවක් දෙනවා. මිත්‍රය අපෙන් කවුරු හරි ඉස්සෙල්ලාම සත්‍ය අවබෝධ කරගත්තත් ඒ බව අනිත් කෙනාටත් වහාම කියන්න ඕනේ. කෝලිතත් ඒකට එකඟ වුණා. බලන්නකෝ දරුවනේ මිත්‍රත්වයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. Tamanට හම්බ වෙන වටිනාම දේ තමන්ගේ යාළුවටත් දෙන්න තරම් මේ මිත්‍රත්වය ගොඩාක් ප්‍රබල වුණා. දැන් අපි යමු මේ කතාවේ වැදගත්ම තැනට. හරියටම කිව්වොත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තැනට. ඒ තමයි අස්සජී මහරහතන් වහන්සේව හමුවීම. දවසක් උපතිස්ස තරුණයා පාරේ යද්දී හරිම සංසුන්ව ශාන්තව වඩින අස්සජී මහරහතන් වහන්සේව දැක්කා. මේ දැක්මෙන්ම උපතිස්සගේ හිත පුදුම විදිහට පැහැදුනා. උන්වහන්සේ දානය වළඳනකන් ඉඳලා හිමීට ළඟට ගිහින් හරිම ගෞරවයෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් ඊටා ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ කුමන ධර්මයකටද කැමති? එතකොට අස්සජී තෙරුන් ඊටාම ශාන්තව පිළිතුරු දුන්නා. මම ශාක්‍යමුනි ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදි වුණා. උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රවරයා. එතකොට උපතිස්ස තරුණයා ආයෙත් අහනවා ස්වාමිනී එහෙනම් ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ධර්මය කුමක්ද? අස්සජී තෙරුන් වහන්සේ ඊටාම කෙටියෙන් ඒත් හරිම ගැඹුරු අර්ථයක් තියෙන මේ සුප්‍රසිද්ධ ගාථාව දේශනා කරනවා. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුම් තථාගතෝ ආහ. ඒ කියන්නේ හේතුවක් නිසා හටගන්නා යම් ධර්මයක් තියෙනවනම් එහි හේතුවත් එය නැති වී යාමත් තථාගතයන් වහන්සේ දේශනා කළසේක කියන එකයි. දරුවනි මේ ගාථාවේ මුල් පද දෙක ඇහෙද්දිම උපතිස්ස තරුණයා සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ තමන්ගේ අර පරණ පොරොන්දු මතක් වෙලා වහාම දුවගෙන ගිහින් කෝලිතව හමු වෙලා මෙහෙම කිව්වා. මිත්‍රය මට සත්‍ය අවබෝධ වුණා අමෘතය සොයාගත්තා කියලා අර ධර්මීය දේශනා කළා. ඒක අහපු ගමන් කෝලිතත් ඒ මොහොතේම සෝවාන් වුණා. ඉන්පසුව මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් අගසව් තනතුරු ලබා ගැනීම තමයි අපේ ඊළඟ මාතෘකාව. අපි මේ සිදුවීම් පෙළ ගැස්ම දිහා බැලුවොත් ඔවුන්ගේ ගමන එකපාරටම වුණු දෙයක් නෙවෙයි. තරුණ වියේදී ගිහිගෙන් නික්මුණා, එක ගුරුවරුන් යටතේ ඉගෙන ගත්තා, ඊට පස්සේ අපි කතා කරපු උතුම් ගිවිසුමට ආවා. අන්තිමේදී සැබෑ සත්‍ය සොයාගෙන බුදුරජාණන් වහන්සේව හොයාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා හරියටම සති දෙකකින් වේළුවනාරාමේ පැවැත්වුණු ප්‍රථම සංඝ සන්නිපාතයේදී මේ දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කෙරුණා. පැවිදි වීමෙන් පස්සේ තමයි උපතිස්ස තරුණයා සරියුත් ලෙසත් කෝලිත තරුණයා මුගල්ලන් ලෙසත් මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ මේ දෙනමට අගසව් තනතුරු ගුන්නේ අහම්බයකින් නෙවෙයි. ඒ අය සතුව තිබුණු පුදුමාකාර හැකියාවන් නිසායි. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රස්ථානයටපත් වුණා. උන්වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියනවා නම් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වන නුවණක් තමයි උන්වහන්සේට තිබුණේ. ඒ නිසාම ධර්මසේනාපති කියන තනතුරත් ලැබුණා. අනිත් පසින් මුගලන් මහරහතන් වහන්සේ ශ්‍රිද්ධි බලය ඇති අයගෙන් අග්‍රස්ථානයටපත් වුණා. ඒ කියන්නේ හාස්කම් කරන්න විශේෂ බලයන් පෙන්වන්න උන්වහන්සේට කිසිවෙකුට සම කරන්න බැරි හැකියාවක් තිබුණා.
දැන් අපි වෙන වෙනම මේ උත්තමයන් වහන්සේලාගේ චරිත දිහා බලමු. මුලින්ම සරියුත් තෙරුන්ගේ උතුම් ගුණ. දරුවනේ සරියුත් තෙරුන් කියන්නේ කොච්චර උසස් තනතුරක හිටියත් හරිම නිහතමානී කෙනෙක්. දවසක් උන්වහන්සේගේ සිවුරේ කොණක් බිම ගෑවෙන විදිහට පහළට එල්ලලා දිනව දැක්කේ අවුරුදු 7ක පුංචි සාමණේර හාමුදුරු නමක්. මේ පුංචි හාමුදුරුව සරියුත් තෙරුන්ට කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සිවුරේ කොණක් බිම ගෑවෙනවා කියලා. හිතන්නකෝ එච්චර ලොකු හාමුදුරු නමකට මේ පොඩි හාමුදුරුවෝ එහෙම කිව්වම කේන්තියයි නේද? නෑ. සරියුත් තෙරුන් ඊටාම ආදරෙන් එහෙමද පුංචි ස්වාමිනී මම දැන් මේක හදාගන්නම් කියලා වහාම සිවුර හදාගෙන දොහොත් මුදුන් දීලා අර පුංචි සාමණේර නමට වැඳා. හිතාගන්න පුළුවන් දේ නිහතමානීකම. ඒ වගේම තමයි උන්වහන්සේගේ කෘතවේදීත්වය, ඒ කියන්නේ කලගුණ සැලකීම. Tamante මුලින්ම නිවන් මඟ පෙන්නලා දුන්නු පළමු ගුරුවරයා, ඒ කියන්නේ අස්සජී මහරහතන් වහන්සේ ඉන්න දිශාව හොයලා හැමදාම ඒ පැත්තට ඔළුව හරවාගෙන තමයි සරියුතුරු නිදාගත්තේ. ඒ තරම් Tamanගේ ගුරුවරුන්ට ගෞරව කළා. ඉතින් අපිගේ අකුරක් හරි කියලා දෙන ගුරුවරුන්ට ගෞරව කරන එක කොච්චර වටිනවද කියලා අපිට මේකෙන් ඉගෙන ගන්න පුරුවන් නේද? හරි ඊළඟට අපි කතා කරමු මුගලන් තෙරුන්ගේ හාස්කම් සහ ශ්‍රද්ධි බලයන් ගැන. මේ කොටස නම් ගොඩක්ම ආකර්ශනීයයි. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ මේ පුදුමාකාර ශ්‍රද්ධි බලය පාවිච්චි කළේ අනුන්ගේ යහපත වෙනුවෙන්මයි. දවසක් උන්වහන්සේ තමන්ගේ ඇඟ ඇතුළට රිංගපු මායාව দমনය කළා. ඒ වගේම දරුණු නන්දෝපනන්ද කියන නාගරාජයාව দমনය කළා. දේවදත්ත හාමුදුරුවෝ නිසා නොමග ගිය භික්ෂූන්ව ආපහු හරි පාරට ගත්තෙත් මුගලන් තෙරුන්මයි. ඒ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකවලටත් අපායටත් වැඩලා එහි ඉන්න සත්වයින්ට ධර්මයේ දේශනා කළා. මේ අප්‍රමාණ බලයන් නිසා බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කරගත්තා. ඉතින් දරුවනේ මේ උත්තමයන් වහන්සේලාගේ ලස්සන කතාව ඇහුවාම අපේ ජීවිතයට ගන්න පුරවන් වටිනා ආදර්ශ මොනවද කියලා අපි දැන් පැහැදිලි කරගමු. මේ පැහැදිලි කිරීමෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි කරන කියන හැම දෙයකදීම සිහියෙන් ඉන්න ඕනේ. ජීවිතය කියන්නේ නිකම්ම සෙල්ලම් කර කර විනෝද වෙන එක විතරක් නෙවෙයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම යාළුවන්ට දෙන පොරොන්දු අර උපතිස්ස කෝලිත මිතුරන් කළා වගේම හරියට ඉටු කරන්න ඕනේ. අපිට උගන්වන ගුරුවරුන්ට හැමදාම ගෞරව කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි Tamanගේ යාළුවෙක් වැරදි පාරක යනවනම් එයාව හරි පාරට ගන්න එක සැබෑ මිතුරෙක් විදිහට අපේ ලොකුම යුතුයකමක් කියන එක. එහෙමනම් දරුවනේ අපේ මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් මම ඔයාලට පුංචි ප්‍රශ්නයක් දෙනවා හිතන්න. අද අපේ පන්ති කාමරයේ අටිලෙත් මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට තිබුණා වගේ උතුම් මිත්‍රත්වයක්, එකිනෙකාට උදව් කරගන්න බවක් සහ ගුරුවරුන්ට දක්වන ගෞරවයක් අපි ගොඩනගා ගන්නේ කොහොමද? ඊළඟ දවසේ පාසල් යද්දී මේ ගැන ටිකක් හොඳට හිතලා බලන්න. ඒ වගේම මේ වටිනා ආදර්ශ ඔයාලගේ ජීවිතයටත් එකතු කරගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම වැදගත් පැහැදිලි කිරීමකින් අපි ආයත් හමුවෙමු.